Am I really that much? And breaking these niggas down like a camel. You don't really know you are. හැලෝ කොහොමද ඔයාලට ඉතින් උනාටත් මගේ channel එකට ඔයාලා හැමෝම හරිම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක ඔයාලා thumbnail එකේ දැක්කා වගේම අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල තියෙන මේ හරිම රස්නේ කියන අවුරුදු කාලෙත් එක්ක මුළු වටපිටාවම busy පාරේ ගොඩාක් වාහන යනවා. ගොඩාක් වෙලාවට අපිත් ඉන්නේ අවුවේ. ඉතින් එළියේ ඉන්නකොට මේ අවුවේ ඉන්නකොට අපි දාන මේකප් එක ඉක්මනට යන්න පුළුවන්. ඒ කියන්නේ පැචස් එනවා. ඒ වගේම දාඩියට හොරතු දෙන්නේ නැහැ. මොන දේ කරත් ඔයාගේ මේකප් එක වැඩි වෙලාවක් තියාගන්න බෑ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න තියෙන ඔයාලට තමයි අද මේ වීඩියෝ එක මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලංකාවේ ඉන්න යාළුවන්ට විතරක් නෙමෙයි, ඒ වගේම වෙන රටක ඉන්න කෙනෙක්ට උනත් සමයකට ගැලපෙන මේකප් එකක් තමයි අද මම මේ අරගෙන එන්නේ. ඉතින් මේක දහඩියට රස්නෙට ඔලොත්තු දෙන මේකප් එකක් හැටියට මම ගොඩාක් ලොකු කවරේජ් එකකට යන්නේ නැහැ. මේක හරියම නැචරල් ලුක් එකකින් තමයි, නැචරල් ෆිනිෂ් එකක් යන විදිහට තමයි අද අපි මේ මේකප් එක කරන්නේ. ඉතින් මම ඔයාලගේ වීඩියෝ එකේදී එක ටිප්ස් ට්‍රික්ස් කියලා දෙන්නම් කොහොමද කියලා වැඩි වෙලාවක් මේ මේකප් එක අපේ මුහුණේ තියාගන්න. ඉතින් මේ මේකප් එක sweat proof, heat proof, ඒ වගේම natural look එකක් තියෙන, ඒ වගේම summer look එකක් තියෙන මේකප් එකක් තමයි අද අපි කරන්නේ. ඉතින් අන්න වීඩියෝ එක පටන් ගන්නකොට මම ඔයාලට මතක් කරනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම මට like එකක් දාන්න. ඒ වගේම ඔයාලා මගේ channel එකට අලුත් නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරලා ඉස්සරහට එන මගේ වීඩියෝ හැම එකක්ම බලන්න කියලා මම හරිම ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් මම මගේ මූණ ක්ලෙන්ස් කරලා හොඳට හොදලා ඉන්නේ. ඉතින් මම හොඳටම දැන් dry වෙලා තියෙන්නේ. කිසිම product එකක් නැහැ. ඉතින් අපි skin care වලින්ම පටන් ගමු. අපි දාන මේකප් එක වැඩි වෙලාවක් තියාගෙන යනවා. අනිවාර්යයෙන්ම අපේ ස්කින් කෙයාර් හරියට කරලා තියෙනවා. අපේ ස්කින් එක ඔයිල් වෙන්නේ නැති වෙන්නේ, ඒ වගේම ඩ්‍රයි වෙන්නේ නැති වෙන්න. සාමාන්‍යයෙන් හොඳ ෆ්‍රෙෂ් ස්කින් එකක් විදිහට අපි මේක පටන් ගන්න නම් අපේ ස්කින් එක හොඳ ස්කින් කෙයාර් එකකින් පටන් ගන්න ඕනේ. ඉතින් මම දැන් මුලින්ම මගේ අයි ක්‍රීම් එක ඇප්ලයි කරගන්න තමයි යන්නේ. ඒකට මම අද පාවිච්චි කරන්නේ මගේ මෙන්න මේ Beauty of Joseon කියන බ්‍රෑන්ඩ් එකේ යන අයි සීරම් එක. ඊළඟ ස්ටෙප් එක තමයි මොයිස්චරයිසර් එක. ඉතින් මොයිස්චරයිසර් එකක් යූස් කරනකොට ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන විදිහේ මොයිස්චරයිසර් එකක් යූස් කරන්න. ඔයාගේ ස්කින් එක ගොඩක් ඔයිලි නම් කවදාකවත් තවත් ඔයිලි වෙන විදිහේ මොයිස්චරයිසර් එකක් යූස් කරන්න එපා. ඒකට ඉක්මනටම ඔයාගේ මොළේ දාඩිය දානවා සහ මේ ඔයිලි වෙන ස්ථාන විශේෂයෙන් ටී සෝන් එක වගේ ඉක්මනටම ඔයිලි වෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම අද පාවිච්චි කරන මම ඩේ ටයිම් එකේදී යූස් කරන මගේ මොයිස්චරයිසර් එක මෙන්න මේ Dr. Althea බ්‍රෑන්ඩ් එකේ ඉන්න 345 කියන මොයිස්චරයිසර් එක. ඉතින් අනිවාර්යයෙන්ම මේකප් එක කර කලින් අපේ ස්කින් එක ප්‍රෙප් කරගන්නකොට අපේ ලිප්ස් අනිවාර්යයෙන්ම මොයිස්චර් කරගන්න ඕනේ. ඒකට මම මේ පාවිච්චි කරන රස්පෙන් එකේ එන මෙතන මේ ලිප් බාම් එක. ඒ වඩා පුළුවන් ටිකක් වැඩි ප්‍රමාණයක් උනත් ඇප්ලයි කරගන්න. මොකද අපිට ඕනලා වැඩි ප්‍රමාණයක් අන්තිමේදී පීස්ලා අයින් කරන්න. ඊළඟ ස්ටෙප් එක තමයි අපි දැන් ඇප්ලයි කරගන්න ඕන සන් ක්‍රීම් එකක්, සන් ප්‍රොටෙක්ෂන් එකක් දෙන්න. ඉතින් මම අද පාවිච්චි කරන්නේ මෙන්න මේ Rosal බ්‍රෑන්ඩ් එකේ එන SPF 50+ තියෙන sun protection එක. ඊළඟට එන වැදගත්ම ස්ටෙප් එකක් තමයි අපි ප්‍රයිමර් එකක් යූස් කරන්න ඕන. ප්‍රයිමර් එකක් කියලා කියන්නේ අපේ ස්කින් එක සහ මේකප් එක. අපේ සම සහ මේකප් එක අතර තියෙන බැරියර් එක. ඒ කියන්නේ එක දේවල් උවමවුණු වීම වළක්වන බැරියර් එකක් විදියට. බාධකයක් විදියට තමයි මේ ප්‍රයිමර් එකක් වැඩ කරන්නේ. ඉතින් ප්‍රයිමර් එක පාවිච්චි කරාම අර ගොඩාක් වෙලා දාටි දැන් මම තෙල් ගතිය ඒ දේවල් නතර වෙනවා. ඒ වගේම තමයි අපේ ස්කින් එකට අර හැමදාම මේකප් දාන කෙනෙක්ට නම් වෙනවා ගොඩාක් ඩැමේජ් එකක් වෙනවා නම් ඒක වුණත් වළක්ව ගන්න අපිට මෙන්න මේ ප්‍රයිමර් එකකින් උදව් වෙනවා. ඉතින් ඔයා අනිවාර්යෙන්ම ප්‍රයිමර් එකක් යූස් කරන්න. දිනපතාම ප්‍රයිමර් එකක් යූස් කරන්න අමාරු වෙන. ඔයා දන්නවනේ වගේ මොනේ නිතරම තෙල් එන්නේ කොයි එකෙන්ද කියන ඔයිලි වෙන්නේ. ගොඩාක් අයට මෙන්න මේ නළල ඒරියා එක මේ නහය
ටී සෝන් එකේ වගේ එනවා. අන්න ඒ ඒරියා එකට විතරක් හරි ඇප්ලයි කරගන්න. ඉතින් මේකෙදි ඔයාලට ගොඩාක් ඔයාලට ප්‍රයිම් එකක් යූස් කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් අයි ප්‍රයිම් එකක් මේ අයිලිඩ්ස් උඩට යූස් කරන්න. මම පාවිච්චි කරන්නේ මේ ELF brand එකෙන් එන 4% niacinamide තියෙන power grip ප්‍රයිම් එක. ඉතින් මේක අයි ප්‍රයිම් එකක් නෙමෙයි. මේක නිකන් ෆේස් ප්‍රයිම් එකක්. ඉතින් මේක මම මගේ මුහුණේ ඇප්ලයි කරගන්නවා. අපි කරන්නේ මේ natural looking makeup එකක්. ඉතින් මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. මම product එකක් ගැන මම පාවිච්චි කරන tools ගැන මේ හැම දෙයක්ම ගැන මම full වීඩියෝ එකක් කරලා තියෙනවා මගේ YouTube channel එකේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන එන මේ I ලකුණෙන් click කරලා ඔයාලට පුළුවන් ඒ link එකට ගිහිල්ලා ඒ මුළු වීඩියෝ එකම බලන්න. ඒක මම ඔක්කොම කතා කරනවා makeup products ගැන, tools ගැන, brushes ගැන හැම දෙයක් ගැනම පාවිච්චි කරන පිළිවෙල එන හැම විස්තරයක්ම කතා කරනවා. ඉතින් ඔයාලට පුළුවන් makeup ගැන ඔයාලා ඉගෙන ගන්න කැමති නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. ඊළඟ step එක තමයි අපි concealer එක පාවිච්චි කරනවා. ඉතින් concealer එකේ මම මෙන්න මේ ELF brand එකේ යන 16 hour camo concealer එක තමයි අද පාවිච්චි කරන්නේ. ඒක මගේ eyelid එකේ මම මුලින්ම apply කරගන්නවා. ඉතින් මම අද මේක පාවිච්චි කරන්නේ මේකෙන් අර ගොඩාක් thick නැහැ. MAC එකේ වගේ පාවිච්චි කරොත් ගොඩාක් thick විදිහට කේක් විදිහට පේනවා. ඉතින් දැන් මේක blend කරලා ගන්න ඕන. ඉතින් මම මේ පාවිච්චි කරන beauty sponge එක ගොඩාක් dry එකක් නෙමෙයි චුට්ටක්. මේක මිරිකුවට වතුර එන්නේ නැහැ. නමුත් මේකේ අමුතු තෙත ගතියක් තියෙනවා. ඉතින් එතකොට මේක හරියම ලේසියෙන් මට skin එකට blend කරගන්න පුළුවන්. ඊළඟ ස්ටෙප් එක තමයි අපි පවුඩර් කරගන්න ඕන. දැන් පවුඩර් එක විදිහට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ දෙක මික්ස් කරලා තමයි මේ වැඩි ටික දැන් මේ පවුඩර් එකේ වැඩි. ඉතින් පවුඩර් කරාට පස්සේ වැඩි ටික මම මේ විදිහට brush එකෙන් අයින් කරලා දානවා. ඊළඟ ස්ටෙප් එකේදී මම ඇප්ලයි කරගෙන යන්නේ මගේ මේ ෆවුන්ඩේෂන් එක. ඉතින් මම අද ඇප්ලයි කරන්නේ මෙන්න මේ L'Oreal brand එකේ එන True Match ෆවුන්ඩේෂන් එක. ඉතින් මේක අර ගොඩාක් ලොකු කවරේජ් එකක් දෙන ෆවුන්ඩේෂන් එකක් නෙමෙයි. මේක චුට්ටක් ස්කින් ටින්ට් එකක් වගේ. ඉතින් මම අද කරන්නේ natural look එකක් සහ මේක චුට්ටක් අහුවට සහ දාඩියට ඔරොත්තු දෙන එකක් වෙන්න ඕන නිසා. ඉතින් මම මේ වගේ light makeup එකක් light foundation එකක් තමයි මම අද පාවිච්චි කරන්නේ. ඔය ඔයා apply කරනකොට වැඩි coverage එකක් ඕන. ඔයාලට අනිවාර්යයෙන්ම තව layers ගන්න මේක වැඩි කරන්න පුළුවන්. natural look එකක් ඕන කියලා මේක විතරක් apply කරොත් කීරුවක්වත් මේක නම් තියන්නේ නැහැ. වැඩි වෙලාවක් මේකෙන් කිසිම දෙයක් කවර් වෙන්නවක්වත් මොන හිටින්නවත් නැහැ. මොකද මම එහෙමත් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඔයාලට හරි විදිහට මේක වැඩි ගලාවක් තියෙන නම් අනිවාර්යයෙන්ම අපි මේ කරපු ස්ටෙප්ස් ටික අපේ ස්කින් එකට ස්කින් ප්‍රෙපින් ස්ටෙප්ස් ටික අනිවාර්යයෙන්ම කරලා තියෙන්න ඕන. ඉතින් මේක ඩිරෙක්ට් වගේ මුහුණට ඇප්ලයි කරන්න එපා. එක්ක අතේ මෙතනට එහෙමත් නැත්නම් මෙටල් පැලට් එක තියෙනවා. මේ වගේ මික්ස් කරන්න ෆවුන්ඩේෂන් කලර්ස් මික්ස් කරන්න මෙටල් පැලට් එක තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ අතේ මෙන්න මෙතන ප්‍රොඩක්ට් එක දාලා බ්ලෙන්ඩ් කරලා තමයි ඔයා මුහුණට ගන්න ඕනේ. එකපාරටම ප්‍රොඩක්ට් එකෙන් මුහුණට හලා ගන්න එපා. මම අද මගේ අතේ මෙන්න මෙතනට දාගන්නවා. බලපුලම් ඔයාලට මෙන්න මේ වගේ ස්පොන්ජ් එකකින් හරි එහෙමත් නැත්නම් මේ වගේ ඩිෆියුසින් බ්‍රෂ් එකකින් හරි මේක ඇප්ලයි කරගන්න. ඉතින් මට පුරුදු මම බ්‍රෂ් එකෙන් ඇප්ලයි කළා. ඒ හින්දා මම මේක හොඳට අතේ මෙහෙම කරලා තමයි මගේ මුහුණට ඇප්ලයි කරගන්නේ. ඉතින් මේ හැම දෙයක්ම මේ ප්‍රොසෙස් ගැන හැම දෙයක්ම මම ඔයාලට මගේ අර වීඩියෝ එකක් තියෙනවා කියලා කිව්වා. ඒකේ තියෙන හැම දෙයක්ම ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක අනිවාර්යයෙන් බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට එකපාරටම මම මූණේ මෙතනට තියන්නේ නැහැ. මගේ මූණේ යට ඉඳන් තමයි මම මේක ඇප්ලයි කරන්න පටන් ගන්නෙ. coverage එකක් හම්බලා තියෙන්නේ. ඒ වගේම අර ඔයාලට දකින්න ඇති මගේ මෙතන pigmentation එකක් තිබ්බා. ඒක එහෙමත් හොඳට cover වුණා. දැන් අපි මේ ඇස් යට පොඩියට මේ වගේ පුංචි beauty blender එකකින් ඔයාලට පුළුවන් මේ ඇස් යට product එක apply කරගන්න. ඔයාලට පුළුවන් TM එකෙන් හරි Shein එකෙන් හරි මෙන්න මේ වගේ beauty blenders, ඒ වගේ powder puffs, ඒ වගේ ගොඩාක් ඒවා එකපාරට පොඩි ගානකට order කරගන්න. ඉතින් අර ගොඩක් මේ ඇස් යට එහෙම ළඟට තියෙන ඒවා දේව මේකෙන් පාවිච්චි කරනකොට හරිම ලේසි. ඉතින් කාටම හරි මගේ ස්කින් කලර් එක තියෙනවා නම් ඔයාලට මම කියනවා මේකේ අංකේ මම තියෙන්නේ.
ඉතින් කාටම හරි මගේ කලර් එක තියෙනවා නම් ඔන්න ඔයාලට මේක පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ඒ කලර් එකෙන්ම ගන්න. ඉතින් දැන් ඔන්න මම ඉස්සල්ලා පාවිච්චි කරපු කන්සීලර් එකම ආයෙ පාරක් පාවිච්චි කරනවා මගේ ඇස් යටට. ඉතින් මම ගොඩාක් එකපාරට මුනේ ගන්න යන්නේ නැහැ. අපිට ඕන පස්සේ ටික ටික ඇප්ලයි කරගන්න පුළුවන් නිසා. ඉතින් ඇහැ යට මෙන්න මෙතනට ටිකකුයි ආයෙ මෙන්න මේ කෙළවරට ටිකකුයි තමයි මම ඇප්ලයි කරන්නේ. හැබැයි මම මේ ඇහැ යටටම නෙමෙයි ගන්නෙ. ඇහැට වඩා මේ අයි ලයින් එක මේ වෝටර් ලයින් එකට පොඩ්ඩක් ඊට තියලා තමයි මම මේක ඇප්ලයි කරන්නේ. ඒක මෙතනම ඇප්ලයි කරගන්නවා. දැන් අපිට තියෙන මේ ඒරියා එකත් හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් අපි කන්සීලර් එක ඇප්ලයි කරලා ඒක බ්ලෙන්ඩ් කරලා ඉවරයි. දැන් මම පාවිච්චි කරන්න යන්නේ කොන්ටුවරින් කරන්න යන්නේ. ඉතින් මම මෙන්න මේ වගේ මගේ ස්කින් එකේ ෆවුන්ඩේෂන් කලර් එකට වඩා ඩාර්ක් කලර් එකක් ෂේඩ්ස් දෙකක් තුනක් විතර ඩාර්ක් කලර් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයත් ක්‍රීම් කොන්ටුවරින් එකක් පාවිච්චි කරන්න. ඉතින් මගේ මෙන්න මෙතනට මගේ මුණ ඇතුළට යන්න ඕන තැන් වලට මම මේක ඇප්ලයි කරනවා. අපිට තියෙන මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඒ වගේම තමයි මගේ නළල පොඩ්ඩක් වැඩි. ඒ වගේම මගේ මූණේ වැඩි තැන් කෙනා කොන්ටුව කරන්න ඕන තැන් තියෙනවා. අපේ ඒ කියන්නේ අපේ මූණ පර්ෆෙක්ට් ෂේප් එකක් නැහැනේ. ඉතින් ඔයගේ ඒ කොන්ටුව වෙන්න ඕන තැන් තියෙනවනේ. දැන් මගේ මේ ඩබල් චින් ඒරියා එක. ඒ හැම දෙයක්ම මේ විදිහට ඇඳ ගන්නවා. ඊළඟට මේ මූණ හැඩයට මේ විදිහට ගැලපෙන විදිහට අපි ඒ තැන හොඳට කොන්ටුව කරගෙන කර ගන්න ඕන. ඉතින් මේ විදිහට අපේ මූණ හැඩයට ගැලපෙන විදිහටත් මේකප් කරගන්න හැටි ගැන මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලලා නැත්නම් මේ මෙතන උඩ එන ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට බලන්න මේ වීඩියෝ එකත් බලන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ මූණ හැඩයටම ගැලපෙන්න කොහොමද මේකප් කරන්න කියලා ඒකනොත් ඉගෙන ගන්න. දැන් ඔයාලට පේනවා මගේ අර තිබ්බ ඩබල් චින් ගතිය එහෙම අඩු වෙලා තමයි පේන්නේ කියලා. දැන් මම ආසම දෙයක් තමයි කරන්න හදන්නේ. කියන්නේ මේ බ්ලෂ් එක ඇප්ලයි කරගන්න හදන්නේ අපේ මූණට ලස්සන. එළිය ග්ලෝවි ලුක් එකක් අපිට මෙන්න මේ බ්ලෂ් එකක් ඇප්ලයි කරලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ බ්ලෂ් එකේ මේ කලර් එක තමයි ඇප්ලයි කරන්නේ. ඉතින් මේකත් ලික්විඩ් බ්ලෂ් එකක්. මෙතන විතරක් ඇප්ලයි කරාම නැති ඒක මම ආසයි. මම වෙයි මේ නහය උඩිනුත් චුට්ටක් බ්ලෂ් එකේ ඉෆෙක්ට් එක යනවාට මම කැමතියි. ඉතින් මම නහය උඩත් ලාවට ඇප්ලයි කරගන්න. මොන විදිහට මම බ්ලෂ් එක ඇප්ලයි කරගත්තා. මම කැමතියි බ්ලෂ් එක ටිකක් මගේ මුණේ වැඩිපුර ඇප්ලයි කරන්න සහ මගේ නහය උඩින් ඇප්ලයි කරන්න. එතකොට ඒකෙන් මට 아무තු ෆ්‍රෙෂ් ගතියක්, ග්ලෝවි එකක්, ඒ වගේම නිකන් සමරි ලුක් එකක් හම්බ වෙනවා කියලා මට හිතෙනවා. සමයි කිය වගේ. මොන අද ලුක් එකේ හැරිම වැදගත්ම ස්ටෙප් එකකට අපි ආවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ අපිට ඕන මේ මේකප් එක වැඩි වෙලාවක් තියාගන්න. ඉතින් ඔන්න වැඩි වෙලාවක් තියාගන්න උදව් වෙන ස්ටෙප් එකක් තමයි අපි දැන් මේ කරන්න යන්නේ. ඉතින් ඔන්න අද මම ඒකට පාවිච්චි කරනවා මෙන්න මේ ELF එකේ එන මෙන්න මේ setting powder එක. ඉතින් ඔයාලත් පුළුවන් ඔයා කැමති බ්‍රෑන්ඩ් එකකින් setting powder එකක් පාවිච්චි කරන්න. ඉතින් මේකට ඔයාට තියෙන මෙන්න මේ setting spray එකෙන් මෙන්න මේ powder puff එකට තෙතමනයක් ගන්න. මේවා මීකනකුල් ගොඩාක් පැක් කරන තරමට නෙමෙයි. 아무තු පොඩි තෙතමනයක් ගන්න තමයි ඕනේ. ඉතින් ඔන්න වගේ තුරක් තියලා ඔයාට පුළුවන් මේක හොඳට මේකට මිස්ට් එක දෙන්න. දැන් මේක අමුතු තෙත ගතියක් තියෙනවා. දැන් මේ powder puff එකෙන් මම අර කලින් පාවිච්චි කරපු මගේ powder එකෙන් හොඳට under eyes එක ඇස් යට මම ඒක හොඳට apply කරගන්න තමයි හදන්නේ. දැන් අර ඉතුරු මේකේ කොහොමද තියෙන ප්‍රොඩක්ට් ටික අපි අපේ මූණට හොඳට ටැප් කරගන්නවා. ඊට පස්සේ වැඩි පවුලර අපි මේ විදිහට බ්‍රෂ් කරලා අයින් කරලා දානවා. ඇස් යට ටිකක් පොඩි බ්‍රෂ් එකකින් තමයි අයින් කරන්නේ. අපි බේස් එක කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන අපේ මේ අයිබ්‍රෝස් හදාගන්න. ඉතින් මම මේ අයිබ්‍රෝස් පොලිම බ්‍රෂ් කරගන්නවා. මොකද පවුඩර් ෆවුන්ඩේෂන් අරන් අපේ
අයිබ්‍රෝස් වල රැඳිලා තියෙනවා. ඉතින් අපි ගන්න අයිබ්‍රෝ වලට ගන්න ප්‍රොඩක්ට්ස් එතකොට රැඳෙන්නේ නැහැ. ඉතින් මුලින්ම පොඩ්ඩක් මේක හොඳට පීර ගන්න මේ විදිහට. ඉතින් එදිනෙදා කරන නැචරල් ලුක් එකක් නේ. ඔයාලට පුළුවන් ඔයා සාමාන්‍ය විදිහට අයිබ්‍රෝස් හැඳාගෙන ඉන්න විදිහට මැද ගන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ප්‍රෝ ජෙල් එකක් වගේ යූස් කරන්නත්. මේ ප්‍රෝ එකේ මේ ලයින් එකේ මැද ගන්න මම මෙන්න මේ එල්ෆ් එකේ මෙන්න මේ බ්‍රවුන් කලර් අයි පෙන්සිල් එක යූස් කරනවා. මේක මේ හරිම නැචරල් එදිනෙදා දාන ලුක් එකක් හින්දා ගොඩාක් අපි කැපිලා පේන විදිහට අයිබ්‍රෝස් අඳින්න යන්න එපා. දැනටමත් මගේ අයිබ්‍රෝස් පේනවනේ. ඉතින් ගොඩාක් කරොත් ඒක කැත වෙලා තියෙනවා. ඔයාලට පේන විදිහ හරිම පොඩි ප්‍රමාණයකින් මට පුළුවන් වුණා මගේ අයිබ්‍රෝස් වල තියෙන චුටි චුටි කැප්ස් නම් ෆිල් කරගන්න. කියන්නේ මගේ අයිබ්‍රෝස් වල හිස්ටෑන් ගොඩක් අඩුයි. ඔයාලට හිස්ටෑන් තියනවා ඔයාලට පුළුවන් ඩාර්ක්ම බ්‍රවුන් අයි ෂැඩෝ එකක් අරගෙන ඇන්ගල් බ්‍රෂ් එකකින් මේ ගැප්ස් ෆිල් කරන්න. බ්ලැක් නෙමෙයි හරිම ඩාර්ක්ම බ්‍රවුන් මෙන්න මේ වගේ එකක තියෙන මෙන්න මේ වගේ මේ කලර් එක හරි නැත්නම් මෙන්න මේ වගේ කලර් එකක් ගන්න. ගන්නවනේ මෙන්න මේ වගේ ඇන්ගල් බ්‍රෂ් එකක්. ඇන්ගල් බ්‍රෂ් එකක් අරගෙන ප්‍රොඩක්ට් එක හරිම වැඩි ප්‍රමාණයක් මෙන්න මෙහෙම හිමීට ටැප් කරලා අරගෙන වැඩි ප්‍රමාණයක් වගේ අතේ පිහදලා හරි කමන්න ලාවට මෙන්න මේ ඉඩ තැනක් තියෙනවා. ඒක මම ෆිල් කරගන්න තමයි ඔයාලට තියෙන්නේ. හරිද? ඒක මම මේ අමතර දෙයක් කිව්වේ. දැන් මම කරන්න හදන්නේ මගේ අයිලෑෂස් කර්ල් කරගන්න. ඉතින් ඔයාලට තියෙන්නේ අයිලෑෂ් කර්ල් එකක් අරගෙන මේක ලාවට කර්ල් කරගන්න. හොඳට මතක තියාගන්න අයිලෑෂ් කර්ල් කරන්න ඕන මස්කාරා එකක් පාවිච්චි කරන්න කලින්. ඔය මස්කාරා එකක් පාවිච්චි කරලා අයිලෑෂ් කර්ල් කරොත් ඔයාගේ අයිලෑෂස් ඩැමේජ් වෙන්න පුළුවන්. ගැලවිලා එන්න උනත් පුළුවන්. ඉතින් ඔයා මේ වගේ මේකප් එකකදී අයි ෂැඩෝස් දාන එක අත්‍යවශ්‍ය නැහැ. ඉතින් මම ලුක් එක කම්ප්ලීට් වෙන්න අයි ෂැඩෝ ටිකක් දානවා. ඉතින් හරියම සිම්පල් විදිහට අපි මොනවා හරි අයි ෂැඩෝ ටිකක් ඇප්ලයි කරගමු. මේක අනිවාර්ය ස්ටෙප් එකක් නෙමෙයි. හරිම නැචරල් විදිහට පේන්න මේ වෙනසක් නැති වෙන්නම තමයි මම මේක ඇප්ලයි කරන්නේ. ඉතින් මේ හරිය මම ටික ලයිට් කලර් එකක් ඇප්ලයි කරගන්නවා. ඊළඟට පොඩක් ඔරෙන්ජ් එකක් වගේ ඇප්ලයි කරගන්නවා. ඊළඟට අන්තිමටම මගේ මේ ඇහි කෝණ එකට මම චුට්ටක් ඒ හැම් දෙකටම වඩා පොඩ්ඩක් ඩාර්ක් කලර් එකක් පාවිච්චි කරනවා. ඒ වලට පේනද මම එහෙම ලොකුට අයි ෂැඩෝ එකක් ඇප්ලයි කරලා කියලා පේන්නේ නැති වෙන්න තමයි මම මේක ඇප්ලයි කරන්නේ. නැචරල් විදිහට පේන අයි ලුක් එක කම්ප්ලීට් කරගන්න මස්කාරා එක පාවිච්චි කරන්න යන්නේ. ඉතින් මෙන්න මේ Maybelline එකේ මස්කාරා එක තමයි මම අද පාවිච්චි කරන්නේ. ඉතින් අපේ ලුක් එකේ අන්තිම හරියට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම දැන් මගේ ලිප් එක කරගන්න තමයි යන්නේ. ඉතින් ඒ නිසා මැක් එකේ මෙන්න මේ ලිප් ලයිනර් එක මම අද යූස් කරනවා මගේ ලිප් ලයිනර් එක ඇඳගන්න. සමහරවිට මම මේ ලිප් බාම් එකත් එක්ක මේ ලිප් ලයිනර් එක විතරක් උනත් ඇප්ලයි කරනවා. මොකද ඒක වැඩි වෙලාවක් තියෙනවා. අද මගේ ලිප් කලර් එක විදිහට මම මෙන්න මේ MAC palette එකේ එන කලර් එකක් තමයි යූස් කරන්න යන්නේ. මේක හරියම නියුට් කලර්ස් මෙතන තියෙන්නේ. ලිප් කලර් එක ඇප්ලයි කරාට පස්සේ අපිට පුළුවන් ටිකක් වැඩි වෙලාවක් තියාගන්න අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. එතකොට ඒක තිබ්බට වැඩිපුර ප්‍රොඩක්ට් ටික අයින් වෙනවා. ඊට පස්සේ අපි ආයෙ පාරක් ඇප්ලයි කරගන්නවා. මොන මේ වෙනකොට අපේ heat proof සහ sweat proof natural looking makeup එක කරලා ඉවරයි. දැන් ඔන්න අපි තවදුරටත් අපිට තියාගන්න පුළුවන් කාලය චුට්ටක් වැඩි කරගන්න තමයි හදන්නේ. ඔයාලා දැකලා ඇති සමහර අය මේකප් ලුක් එක ඉවරනවා මෙහෙම කළා. ඔයාලා මේක ස්ප්‍රේ කරනවා. නමුත් මම අද එහෙම කරන්නේ නැහැ. ඒක ඔයාලට පුළුවන් ඔයා පාවිච්චි කරපු powder puff එක හරි නැත්නම් මෙන්න මේ වගේ beauty blender එකට හරි චුට්ටක් දුර තියලා මේක ස්ප්‍රේ කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට ළඟට කරලා ගොඩාක් තෙත් වෙන්න වතුර බින්දු විදිහට වැටෙන නෙමෙයි මේ මිස්ට් එකෙන් තෙත් වෙන්න මේක පොඩ්ඩක් ස්ප්‍රේ කරගන්නවා. දැන් ඔය විදිහට ස්ප්‍රේ කරාට පස්සේ මේක අර හරිම තෙතමනයක් තියෙනවා. දැන් ඔයාලට පුළුවන් ආයෙ වගේ මේකප් එකට උඩින් ලාවට මෙහෙම යන්න.
මේකෙන් ඔයාගේ මේකප් එක අර වැඩි වෙලාවක් තියෙනවා. 아무තු සීල් වීමක් තමයි මේකෙන් වෙන්නේ. හරි ඔන්න දැන් අපි අද ලුක් එක කරලා ඉවරයි. ඉතින් ඔයාලා දකින්න ඇති අපි ගොඩාක් කන්සීලර් එක යූස් කරේ නැහැ. ලොකු හෙවි මේකප් එකකට ගියේ නැහැ. මේ කන්සීලර් එක වුණත් මම පාවිච්චි කරේ මගේ මේ අයිලිඩ් එකට සහ මෙන්න මේ ඇස් යට ප්‍රමාණයට විතරයි. මගේ මූණේ පිග්මන්ටේෂන්ස් මගේ මූණේ එක පිම්පල් මාක්ස් තිබ්බා. ඒවා කවර් කරන්න මම කන්සීලර් එක යූස් කරේ නැහැ. නමුත් මගේ මේ ඒ ලබ හොඳ ප්‍රමාණවත් විදිහට වැහිලා ගිහිල්ලා තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් ඒවා පේන්නේ නැහැ ඇත්තටම. ඉතින් කරපු ස්ටෙප්ස් ටික මේ විදිහටම කරොත් ඔයාලටත් පුළුවන් ඒ විදිහට කවර් කරගන්න ඒ අපි ඇප්ලයි කරන විදිහ අනුව. ඉතින් මම පාවිච්චි කරපු මගේ ෆවුන්ඩේෂන් එක හරියම ලයිට් වෙයිට් එකක්. ඒක විතරක් පාවිච්චි කරොත් මම කලින් කිව්වා වගේ මේකේ ලොකු කවරේජ් එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් අපි මේ ස්කින් කෙයාර් ලේයර් කරලා ඒ ප්‍රොඩක්ට් ඇප්ලයි කරපු විදිහ. ඒක අර බ්‍රෂ් එක මම මෙහෙම අතුල්ලලා ස්වයිප් කරලා දැම්මේ නැහැ. මම බ්‍රෂ් එකේ ඉම්මිට ටැප් කරලා තමයි මගේ ෆවුන්ඩේෂන් එකලත් මම ඇප්ලයි කරේ. ඉතින් අන්න ඒ නිසා තමයි මේ විදිහට හොඳ ලොකු ෆුල් කවරේජ් එකක් එන ප්‍රොඩක්ට්ස් මම පාවිච්චි නොකරත් මේ විදිහට මුළු මූණම කවර් කරගන්න මට පුළුවන්කම හම්බුණා. ඉතින් මේක දෙපාරක් විතර මම සෙටිංග් ස්ප්‍රේ එකකින් මගේ ස්කින් එකට මගේ මේ මේකප් එක සෙට් කරලා තියෙන. ඉතින් ඔයාලා හැමදේම දැක්කා. ඉතින් තව දුරටත් ඔයාලට මොනවා හරිම මේ ලුක් එක ගැන ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ මගෙන් ඔයාලට අහන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට ඉස්සරහට ඔයාලට ඕන කරන ඔයාලගේ ප්‍රශ්න වලට මොනවා හරි විසඳුම් ඕන වීඩියෝස් තියෙනවා නම් ඒවත් මට කමෙන්ට් කරන්න. ඉතින් මම ඒවට වීඩියෝ ඉස්සරහට කියන්නම්. ඉතින් ඔන්න අද වීඩියෝ එක මේ වෙනකම් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මම හිතනවා ඔයාලා අනිවාර්යයෙන්ම මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඔන්න මේ රස්නේ කාලේ වුණත් ඇවිල්ලා තියෙන ලංකාවේ තියෙන ලස්සනම කාලයක් අවුරුදු කාලේ. ඉතින් ඔයාලට සතුටින් මේ අවුරුද්ද සමරන්න පුළුවන් වෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් මම මතක් කරන්නම්. කලින් මම වීඩියෝ එකක් කරලා දෙනවා මේකප් ප්‍රොඩක්ට්ස් ටූල්ස් හැම දෙයක් ගැනම A to Z වීඩියෝ එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලන්න ඒ වගේම මොන හැඩයට ගලපෙන මේකප් කරන්නේ කොහොමද කියලා මම වීඩියෝස් කරලා තියෙනවා. ඒකත් බලන්න. ඉතින් මේ හැම එකටම link එක මම මෙතනින් දාන්නම්. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් නම් අනිවාර්යයෙන්ම මාව අද subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. bye. You walk up